Microsoft package එකේ වැදගත්ම අංගයක් කියලා කිව්වොත් නිවැරදි වෙන Word එක ගැන. ඉතින් අපි එකපාරම Word එක ගැන කියලා දෙනවා කියලා මම Word එක open කරලා තිබ්බ එකක් අරගෙන screen එකේ තිබ්බ එක ඔයාලට කියලා දුන්නොත් ඔයාලට තේරෙන්නේ නැහැ කොහොමද Word එක open කරන්න කියන එක. ඉතින් මම මේ පිවිසුම ගන්න තමයි දැන් මේ හදන්නේ. කොහොමද මේ Word එක open කරගන්නේ කියන එක. හරි. මෙන්න මේ විදිහට ඒ කියන්නේ ඔයාලා install කරනකොට icon shortcut එක desktop එකට select කරලා තිබුණොත් ඔයාලගේ desktop එකේ හැදිලා ඇති මෙන්න මේ විදිහට ඔයාලගේ install කරපු package එකේ තිබ්බ මෙතන තියෙනවා මේ W අකුරෙන් තියෙන්නේ Word එක. P අකුරෙන් තියෙන්නේ PowerPoint. X අකුරෙන් තියෙන්නේ Excel. A අකුරෙන් තියෙනවා නම් මෙතන දැන් මගේ මේකේ නැහැ. A අකුරෙන් තියෙන්නේ Access එක. හරි. එතකොට Microsoft Office Word එක අපි open කරන්න පුළුවන් මේ icon එක උඩ double click කරලා. එහෙම නැත්නම් ඔයාලගේ machine එකේ හරි laptop එකේ හරි start කියන menu එකට ගිහිල්ලා start menu එක මගේ මෙතන තියෙන්නේ Windows 7 නම් මේ හරිය තියෙයි. ඔයාලා දන්නවා start bar එක අමුතුවෙන් මම කියලා දෙන්න ඕනේ නැහැ. start bar එකට ගියාම එතන ගොඩක් වෙලාවට මුලින්ම display වෙලා තියෙන්න පුළුවන් මෙන්න මේ විදිහට Microsoft Word එකේ cards. එතකොට මෙතනිනුත් select කරලා ඔයාලට open කරන්න පුළුවන්. එහෙම නැත්නම් search bar එකේ Word කියලා type කරන්න. එතකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ W අකුරේ icon එකත් එක්ක app එක display වෙයි. අපි ඒකට double click කරාම හරි. ඔය විදිහට open වෙයි. සමහර අයගේ මේ විදිහට open වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් blank sheet එකම open වෙන්නත් පුළුවන්. එතකොට මෙහෙම open වුණොත් මෙන්න මේ blank document කියන එක තමයි අපි select කරන්න ඕනේ අපිට basic දැනුම ගන්න. එතකොට මම ඔන්න ඒක select කරා. මෙන්න මේ විදිහට තමයි display වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇතිනේ. මේම සමහර අය Word එක open වෙනකොටම මේ blank sheet එක ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නෑ. අර විදිහට තිබුණොත් blank page එක select කරන්න වෙනවා. එතකොට දැන් පේනවා ඇති ගොඩාක් දේවල්. සමහර අයට බයත් හිතෙනවා ඇති මේ මොනවද මේ කියලා. අපි එකින් එක සරලව ඉගෙන ගමු. මේ උඩම පේන්න තියෙන කොටස් කිහිපයක් තියෙනවානේ මම උඩ ඉඳන් පිළිවෙලට පටන් ගන්නම්. මෙන්න මේ උඩම පේන්න තියෙන කොටස් කිහිපේ තියෙන්නේ මේකට අපි කියනවා quick access tool bar කියලා. මේකට කියන්නේ title bar කියලා. මේ ටිකට අපි කියනවා මේවට කියන්නේ ribbon කියලා. මේකට කියන්නේ ribbon. මේ home tab එකේ ribbon එක, මේ insert tab එකේ ribbon එක. මේ ටිකට කියනවා අපි ribbon කියලා. ඊළඟට මෙන්න මේ පුංචි කොටුවක් arrow එකත් එක්ක ඔයාලට පේනවා ඇති පුංචි කොටුවක් තියෙනවා මෙතන. ඒකට අපි කියනවා dialog box launcher කියලා. dialog box launcher. ඒක උඩ ක්ලික් කරාම මෙන්න මේ කෙටියෙන් පෙන්නලා තියෙන ටික ඔක්කොම ඒක ඇතුළාන්තයේ තියෙන ඔක්කොම විස්තර ටික පෙන්නනවා. ඒ කියන්නේ මම දැන් ක්ලික් කරේ dialog box එක font කියන කොටසේ තියෙන dialog box එක තමයි මම දැන් ක්ලික් කරේ. එතකොට font එකට අදාළ තියෙන features ඔක්කොම ටික එක screen එකකින් බලා ගන්න පුළුවන්. පේනවනේ? හරි. ඊළඟට ඒකට කියන එක දැන් මතකයිනේ dialog box launcher. ඊළඟට කියනවා මේවට කියනවා මේක නම් file tabs කියලා තමයි මේ මම mouse point කරන තැන් වලින් පේන්නේ මේ හැම එකටම අපි කියනවා tab එකක් කියලා. ඒතර මේ file tab එක, මේ home tab එක, insert tab එක ඔය විදිහට අපි කියන්නේ. ඊළඟට මෙන්න මේකට අපි කියනවා ruler කියලා. මේ ruler එකෙන් අපිට මේ page එකේ measurements වෙනස් කරගන්න පුළුවන්. ඒතර මේකෙන් අපිට මේ half දැම්මොත් අපේ type වෙන්නේ ඒ ගානට. මෙන්න මෙතන මේ ruler එකේ
මෙන්න මේ right here මේකට කියනවා right indent. මේ right indent තියෙන තැනට එනකන් විතරයි දැන් මේක type වෙන්නේ. අපිට indent එක වෙනස් කරන්න පුළුවන් මේ ruler එකේ. මේක මෙහෙට දැම්මොත් අපිට ඔයිට වැඩි type කරන්න පුළුවන්. page එකේ ලියන type කරන design කරන margin එක හදාගන්න තමයි මේ ruler එකෙන් අපි use කරන්නේ. ඊළඟට මෙන්න මේ යට තියෙනවා. මෙතන යට තියෙනවා zoom control කියලා මේක කියන්නේ අපි. zoom control එකෙන් අපිට මේක page එකේ තියෙන්නේ කොහොමද කියලා ඕන page එක අපිට පොඩි කරලා බලන්න පුළුවන්. format එක බලන්න ඕනේ. හරියට line වෙලා තියෙනවා. එහෙම නැත්නම් අකුරු පමාරේව පේන්නේ මේ ගහන එක හරියද design එක හරියද crop වෙලා හරියද බලන්න අපිට මේක zoom කරන්න පුළුවන්. ලොකු කරලා ගන්න පුළුවන්. මේකම page එකේ කරන content එක අපි ලොකු කරන එක කරන්නේ. ඒකට කියනවා zoom control කියලා. ඊළඟට ඔයාලට පේනවා ඇති මේ මැද පුංචි ඉරක් අන්න ඒක තමයි ගානට තියෙන්න ඕන default size එක. default විදියට හදනවා නම් ඔන්න ඉර උඩට ගෙනාවා නම් හරි. පේනවනේ මෙතන 100% 100%. ඊළඟට මෙන්න මේ කෑලි තුනක් පේනවා ඇති. ඔන්න ඔය තුනට අපි පොදුවේ කියනවා view buttons කියලා. මේ පෙන්නන විදිය. දැන් අපේ සාමාන්‍යයෙන් තියෙන්නේ මෙන්න මේක. print layout එක. අපි print out එකක් ගන්න විදිහට තමයි මේ layout එක තියෙන්නේ. මේක read mode. මේක දැම්මම අපිට කියවන විදිහට තියෙනවා. කියව ගන්න තියෙනවා. ඒක අපිට edit කරන්න බෑ. අයි read mode එකට දාලා දෙන්නේ කියවන්න විතර. මේ තියෙන්නේ මේකට කියන්නේ web layout. ඒක අපිට type කරන්න පුළුවන්. හැබැයි අර එක දිගට තමයි යන්නේ. තේරෙනවනේ? පහළට එන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් අපි කරන්නේ print out ගන්න පුළුවන් විදිහේ layout එකක් හදන එක. එතකොට මේ තුනටම අපි button තුනටම කියනවා view buttons කියලා. ඊළඟට මෙන්න මේක. මේ තියෙන්නේ status bar. මේකේ status එක update වෙනවා. දැන් එක page එකයි. 1 of 1. මොකක්ද ඒ කියන්නේ? එකේ එක page එකක් තියෙනවා. තේරෙනවද? මෙතන තව word එකක් type කරා. මෙතන තියෙනවා කොච්චර words ගානක් මේ document එක ඇතුලේ තියෙනවද කියලා. මගේ words තියෙන්නේ 2යි. මේ දිගට ගැහුවට මෙතන space එකක් තියලා ගිහින් තියෙන්නේ මෙන්න මේ වගේ දෙයකට විතර. ඒතකොට ඒකේ පෙන්නනවා 2 words කියලා. මම එක word එක select කරොත් one of 2 words. මම මේකෙන් දෙකම select කරා 2 of 2 words. කියන්නේ ඔප් එකට කලින් වැටෙන කොච්චර ප්‍රමාණයක් මම select කරලා තියෙනවද කියලා. ඊළඟට මෙන්න මේ අපි වැඩ කරන area එකට කියනවා document area කියලා. මෙන්න මෙතන තමයි අපේ document එක හැදෙන්නේ. එතකොට මේකට කියනවා අපි document area කියලා. ඊළඟට අපි බලමු මෙන්න මේ share කියන කොටස. share කියන එක තේනවා ඇති මෙතන කොනෙන්න තියෙනවා share කියලා. ඒක අපි use කරන්නේ ගොඩක් වෙලාවට දෙතුන් දෙනෙක් එකතු වෙලා මොකක් හරි එක document එකක් හදනවා කියලා හිතන්නකෝ. එතකොට මේ document එක හදනකොට එක්කෙනෙක් type කරලා ඔයාගේ කොටස ඉවර කරලා අනිත් එක්කෙනාට දානවා. සාමාන්‍යයෙන් අපිට කරන්නේ මේ document එක කොහේ හරි save කරගෙන ඊට පස්සේ ඒක Gmail එකට attach කරලා ඒ විදිහට නියමන්න වෙන්නේ. නමුත් අපිට පුළුවන් මේ document එක එකපාරම හැබැයි මේක online folder එකේ අපේ computer වලට තියෙන online folder එකක්. අන්නේ online folder එකේ අපි මේ document එක save කරගත්තම අපිට ඕනම කෙනෙක්ට ඒ කියන්නේ අපි ගාව තියෙනවා නම් Gmail address ඒ Gmail address ටික add කරලා තිබ්බම එකපාර අපිට කීප දෙනෙක්ට මේ document එක ටක් ගාලා share කරන්න පුළුවන්. ඒ feature එක තමයි මේ Microsoft Office Word 2019 එකේ මෙන්න මෙතන ලෙහෙ කියන්නේ පෙන්නලා තියෙනවා. කොහොමද අපි ඒක කරන්නේ? දැන් මෙහෙම ගියාම මේ share එක ක්ලික් කරාම පේනවා save to cloud කියලා බටන් එකක් නේද? ඒ save to cloud බටන් එක එන්නේ අපි මේ document එක තාම save කරලා නැහැ. මොකද online drive එකේ මම මේ document එකේ word එකක් ගහනවා hello කියලා. හරි.
දැන් මම සේව් කරන්න යන්නේ ඔන්ලයින් ඩ්‍රයිව් එකට. හරි. මම අද ඔයාලට සේව් ඇස් අතර වෙනසක් කියලා දෙනවා. ඒ වගේම සේව් කරන විදිය ගැන ඒ ටිකක් කියලා දෙනවා. ඒ වගේම ඉදිරියේදී මේ ෆයිල් ටැබ් එකට මම මේ ඇවිත් තියෙන ඒ ටැබ් එක කියලා දෙනවා. මේ අවස්ථාවේදී මම යන්නේ මෙන්න on drive personal කියන ෆයිල් එක විතරයි. ඒකෙන් තමයි අපිට කම්පියුටර් එක ඇතුලේ තියෙන අර ඔන්ලයින් ෆෝල්ඩර් එකට මේක සේව් කරගන්න ඉක්මනටම පුළුවන් විදිහ. එතකොට මේක ක්ලික් කරාම මෙතනින් එනවා on drive personal කියලා. මේක ඩබල් ක්ලික් කරාම ඕපන් වෙනවා මගේ කම්පියුටර් එකේ තියෙන ඔන්ලයින් ෆෝල්ඩර් එකට එනවා. ඉතින් මෙතන http කියලා දාලා තියෙනවා. මම මේකේ hello කියලා සේව් කරනවා. දැන් ඔයාලට පේනවාද ඒක සේව් කරාන් පස්සේ මේකට අදාළ fields එක ඕපන් වෙලා. ඒතර මෙතන invite people කියන්නේ මම කිව්වා අර කීප දෙනෙක්ට එකපාර වුණත් යවන්න පුළුවන් කියලා. අන්නේ කීප දෙනාගේ email address add කරන තැන. ඒ කොහොමද අපි මේක add කරන්නේ? මෙන්න මෙතන තියෙන චූටි open book icon එක අන්න ඒක ක්ලික් කරාම මෙන්න මේ dial box එක එනවා. මේ dial box එකේ මම දැනටමත් 3 දෙනෙක්ව add කරලා තියෙනවා. එතකොට මේ මුලින්ම තියෙන එකේ තියෙන්නේ ෆයින් කරන්න. ඒ කියන්නේ දැනට මේ ලිස්ට් එක ගොඩාක් ලොකුයි කියලා. එතකොට මේ ලිස්ට් එකේ ඉන්න කෙනෙක් අපිට එකපාරම හොයන්න අමාරුයිනේ. එතකොට අපිට කෙනාගේ නම හරි මේ ඊමේල් ඇඩ්‍රස් එක හරි දන්නවනම් අපිට පුළුවන් ටක් ගාලා හොයාගන්න ඕනේ. දැන් මම P ගහපු ගමන් එනවා. මේ P වලින් පටන් ගන්න නම ළඟට ගියා. P වලින් 3-4ක් තිබ්බනම් මම මේකේ අකුරු 2-3 ගහනකොට අදාළ එක සිලෙක්ට් වෙනවා. එහෙම නැත්නම් මෙතනින් එකපාරම පේන්න ආවේ නැතුනොත් අපිට ෆයින් වලින් කරන්නත් පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ අපිට අලුත් එක්කෙනෙක් ඇඩ් කරනවා නම් කරන්න තියෙන්නේ දැන් මම මෙතන 3 දෙනෙක් ඇඩ් කරලා ඉන්න මම තව ඇඩ් කරන්න යන්නේ නැහැ. ඕන තරමක් පුළුවන්. අලුතෙන් ඇඩ් කරනවා නම් මෙතනින් new contact ගියා. first name type කරා. last name type කරා. එතනින් last name. ඊට පස්සේ මෙතන email address එක type කරන්න. ඔන්න ඔය විදිහට ඇඩ් කරලා මෙතනින් ඇඩ් බටන් එක ක්ලික් කරාම ඒ අදාළ Gmail එක මෙතනට ඇඩ් වෙනවා. ඊට පස්සේ අපිට ඕන නම් ඒක ආයෙ එඩිට් කරනවා නම් එඩිට් කරන්න, රිමූව් කරනවා නම් රිමූව් කරන්න පුළුවන්. ඊට පස්සේ ඕකේ බටන් එක ක්ලික් කරාම මම දැන් ක්ලික් කරන්නේ නැහැ මම ඇඩ් කරලා තියෙන හින්දා මෙතනට ඇඩ් වෙනවා. හරිද? එතකොට දැන් මෙතන තියෙන අපිට ඕන කට්ටිය ඇඩ් කරගන්න. මේ පැත්තට දාන්න තියෙන්නේ දැන් මේ වර්ඩ් එක යවන්න ඕනේ කාටද කියලා සිලෙක්ට් කරලා අන්නේ කට්ටියව දාගන්න තමයි තියෙන්නේ. ඒත් මට මේ මම දානවා මෙන්න මේ පබසරා කියන කෙනාටයි මේ නම් කියන කෙනාටයි දෙන්නටම මට යවන්න ඕනේ. මම මේ දෙන්නව සිලෙක්ට් කරා. ඊට පස්සේ ඕකේ කරා. දැන් පේනවනේ මේ දෙන්නගේම ඇඩ්‍රස් ටික එකපාරම මෙතනට වැටලා තියෙනවා. හරි. දැන් ඔන්න ඇඩ්‍රස් එක හරි. ඊළඟ මෙතන තියෙනවනේ can edit, can view. අපි can edit දැම්මොත් ඒ ගන්න කෙනාට පුළුවන් මේක ඕනනම් edit කරන්න. can view දැම්මොත් ඒ ගන්න කෙනාට edit කරන්න බෑ. only view විතරයි. කියවන්න විතරයි පුළුවන්. හරි මම can edit දානවා. මෙතන තියෙන්නේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන මොන හරි මැසේජ් එකක් තියෙනවනම් අන්න ඒක තමයි මෙතෙන්ට දාන්න හිතන්නේ. කොහේ හරි ටැග් එකක් වෙනස් කරන්න ඕනේ කියලා. ඒ කොටස මෙතන මැසේජ් එකෙන් ඕන දාන්න පුළුවන්. එතකොට ඒ ඩවුන්ලෝඩ් කරන කෙනාට ඒ මැසේජ් එකෙන් ඒක තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මේ share කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මේ ડોකියුමන්ට් එක එකපාර මේල් දෙකකට යනවා. මම මුලින්ම පබසරා කියන මේල් එක බලන්න. ඒක ඉන්බොක්ස් එකේ පෙන්නන්නේ නැහැ. හේතුව තමයි මේක අවුට්ලුක් එකකින් යන හින්දා වෙන්න ඕනේ මම හිතනවා. ස්පෑම් එකට ගියාම මම ඒ ડોකියුමන්ට් එක මෙතන තියෙනවා. තියෙනවනේ. ප්ලීස් චෙක් මේ මම ආපු මැසේජ් එක. ඒ වගේම මම ඊළඟ බණ්ඩාර එකට ගියත් ඒකේ ඉන්බොක්ස් එකේ නෑ. ස්පෑම් එකේ තමයි තියෙන්නේ. ඔය ටික තමයි මට ෂෙයා වලින් කියන්න තියෙන්නේ. මෙතන තියෙන ලින්ක් එකේ ෂෙයා කරන මේ ලින්ක් එක ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපි අද දවසේ කතා කරමු මෙන්න මේ quick access කියන ඒ කොටස ගැන.
quick access toolbar. එතකොට ඒකේ තියෙනවා පොඩි පොඩි icon ටිකක්. මෙන්න මේ කොටුවක් වගේ ස්ක්වයර් එකක් විදිහට තියෙන්නේ. දැන් පේනවද මං mouse එක මෙතනට ගෙනිච්චම පුංචි box එකක් display වෙනවා මේ මොකද්ද කියන එක. මේ මොකද්ද කියන එක සහ වරහන් ඇතුලේ තව දෙයක් display වෙනවා. පේනවද? මේ හැම icon එකක් ළඟට ගියාම එහෙම වැටෙනවා. ඒකට අපිට හරි ලේසි. දැන් මේ තියෙන්නේ save. මේ icon එක පාවිච්චි කරන්නේ save කරන්න. අපි document එක type කරගෙන යනකොට ඔන්න හිතන්නකෝ machine එක මොනවා හරි වෙලා crash වෙනවා. මේවා machines නේ. මේවා ඉතින් අර එක දිගට වැඩ කරනකොට හිර වෙන්න වගේ වෙනවා. එතකොට අපේ document එක save වෙලා තිබුණ නැති වුණොත් මොකද වෙන්නේ? ආයි මුලින් ඉඳන් අපිට type කරන්න වෙනවනේ. ඉතින් ඒකේ පහසුවට තමයි මේ save icon එක තියෙන්නේ. අපි මේ Word document එකක් පටන් ගන්න කලින් කොහෙට හරි save කරනවා. ඒ save කරාන් පස්සේ අපි time to time ඒ කියන්නේ මේක type කරන් යනකොට මෙහෙම type කරන් යනකොට මෙන්න මේ save button එක click කරනකොට අර අපි type කරපු හැම එකක්ම අපි save කරපු තැන save වෙනවා. ඒකේ පහසුවට තමයි quick access කියන්නේ ඒකයි ඉක්මනට පාවිච්චි කරන්න මේක තියෙන්නේ. එතකොට පේනවද වරහන් ඇතුලේ තියෙනවා Control+S කියලා එකක්. ඒ කියන්නේ මොකද්ද? මේ control කියන්නේ ඔයාලගේ keyboard එකේ තියෙනවා CTRL control කියලා බටන් එකක්. ඒකත් press කරගෙනම S අකුර එබුවොත් ඒත් මේක shortcut විදිහයි. ඒ කියන්නේ ඒත් අර විදිහටම save වෙනවා. අපි මේක හොයලා click කර ඉන්න ඕනේ නැහැ. type කරන ගමන් ටක් ගාලා control S කියන keys දෙක එකපාර press කරා නම් මේක auto ඒත් save වෙනවා. එතකොට මේ තියෙන්නේ save button එක. ඊළඟට මේ තියෙන්නේ undo typing. දැන් කරන් යනකොට මොනවා හරි වැරදුනා. නමුත් කලින් තිබ්බ එක හරි. එහෙනම් මෙන්න මේක press කරොත් අන්න මුලින් තිබ්බ තැනටම එනවා. හරිද? එතකොට ඒකේ තියෙනවා ඒකේ shortcut එක පෙන්නලා තියෙනවා control Z. පේනවනේ? දැන් මෙතන මේක අපිට press කරන්න බෑ. ඇයි ඒ? අපි මොකුත් මේ Word එක open කරාට මොකුත් කරලා නැහැනේ. type කරලා නැහැනේ. එතකොට අපිට පස්සට අරගෙන බලන්න දෙයක් නැහැ. ඒ නිසා ඒක මුකුත් කරන්න බෑ. හැබැයි redo කරපු පස්සට බැරි වුණාට අපි කරලා දැන් මකපු දේ ආයි ගන්න ඕන වුණොත් අපිට. හැබැයි මේක කරන්න පුළුවන් සීමිත පියවර කිහිපයක් විතරයි. සම්පූර්ණ ડોකියුමන්ට් එකක් ඩිලීට් කරපු එක ආයි ගන්න බෑ. මෙයාලා සීමාවකට විතරයි දෙන්නේ. එතකොට මේ redo එක press කරොත් අපි අර type කරලා මකපු එක ආයි ගන්න පුළුවන්. ඔයාලට ඔයාලගේ Word එකේ ගිහින් බලන්න මේ shortcut keys ඔක්කොම තියෙනවා. මේ shortcut keys වලට හුරු වුණාම type කරන speed එක වැඩි වෙනවා සහ අපේ වැඩ ඉක්මන් කරලා පහසුවෙන් කරන්න පුළුවන්. මොකද නැත්තම් මේ mouse එක හෙලවි mouse point කර අපිට මේ press කරන වෙලාවේ keyboard එකෙන් ටක් ගාලා මේ keys වලට හුරු වුණොත් අපිට වැඩේ තවත් පහසුයි. ඊළඟට touch on mouse mode එක මෙතන තියෙන්නේ. මේක ඇත්තටම පරණ Word version වල අඩුයි. මේක facility එක දාලා තියෙන අලුත් Word වලට තමයි අලුත් version වලට තමයි තියෙන්නේ. මොකද මේක හදලා තියෙන්නේ දැන් Word එක use කරන්න පුළුවන්නේ touch ඒ කියන්නේ අපි tablet එකක හරි phone එකක හරි අපි Word එක use කරනවානේ. ඒක app එකක් විදිහට හදලා තියෙනවා. එහෙම නැත්නම් සමහර laptops තියෙනවා ඒවා ටච් කරලා වැඩ කරන්න පුළුවන්. මේ මගේ ලැප්ටොප් එකත් මට ඇඟිල්ලෙන් ටච් කරන්න පුළුවන්. එතකොට ඔයා ටච් කරනකොට මෙන්න මේ ෆෝමැට් එකට normal ෆෝමැට් එකට තිබුණොත් ඇඟිල්ල තියෙන තැන සමහර වෙලාවට දෙකක් ප්‍රෙස් වෙන්න පුළුවන් මේ අතර හිඩස නැති නිසා. දැන් mouse එක නම් point කරන්න ලේසියින් mouse එක පොඩි අපිට ඒ ගානට ඒ icon එකට point කරන්න පුළුවන්. ඒ නිසා mouse mode එක තමයි normal විදිහට තියෙන්නේ. ඒ කියන්නේ normal template එකේ එන්නේ mouse mode එක. නමුත් ඔයා touch mode එකට වෙනස් කරොත් ආයෙත් ඔයා දැන් ඇඟිල්ලෙන් touch කරලා තමයි මේ word එකේ වැඩ ටික කරන්න යන්නේ. type කරන්නේ කොහොමද keyboard එකේ. එහෙම නැත්නම් phone එකක නම් tab එකක නම් ඒකොල්ල දෙන screen keyboard එකේ ඊට අමතරව මේ icon setting වෙනස් කරන්න ගියොත්
එතකොට යන්නේ ඇඟිල්ලෙන් ටච් කරන්න වෙනවා මේ අයිකන්ස්. එතකොට ඔයාට යූස් කරන්න වෙන්නේ මෙන්න මේ ටච් කියන මෝඩ් එක. දැන් පේනවනේ මේ දෙකක් අතර ස්පේස් එක ගොඩක් වැඩි. දැන් මේක ඇඟිල්ලෙන් ප්‍රෙස් කරයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මේ ප්‍රෙස් කරලා තියෙන්නේ මගේ ඇඟිල්ලෙන් මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක. මගේ ටච් ලැප්ටොප් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මට ඔයාලට මේක පෙන්වන්න පුළුවන්. දැන් පේනවනේ ඒරියා එක මං ඇඟිල්ල දැන් තියාගෙන ඉන්නේ. එතකොට ඒකේ ඒරියා එක පේනවනේ. මගේ ඇඟිල්ල පොඩි එකක්. ඊට වැඩිය ලොකු ඇඟිල්ලක් නේද? එතකොට මේ දෙක අතර හිඩස නැති වුණොත් මේ බෝල් කියන එකයි ඇල කරලා අකුරු ලියන අපේ ඔප්ෂන් එකයි ඒ දෙකම එකට ඇල්ලෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ අලුත් version වලට මේ ටච් මෝඩ් එක දාලා තියෙන්නේ. එතකොට මේ අතර ස්පේස් එකක් ලොකුවට තියෙනවා. පැහැදිලිව පේනවා සහ මේ ස්පේස් එක ලොකුවට තියෙන නිසා අපිට පහසුයි ඇඟිල්ලෙන් ටච් කරන්න. ඔයාලට පේනවා ඇති මේක එක්ස්ප්ලেইন කරලා තියෙනවා. මේ විතර පේනවනේ අයිකන් වලින් පෙන්නලා තියෙනවා. මේක මවුස් එක. මේක ඔයාලා ඇඟිල්ලෙන් යූස් කරනකොට ගන්න එක. දැන් තියෙන්නේ මවුස් මෝඩ් එක. ඊළඟට තියෙන කස්ටමයිස් ක්වික් ඇක්සස් tool. මේකෙන් පුළුවන් ඔයාට ඉක්මනට ඇක්සස් කරන්න ඕන ඔප්ෂන් මොනවා හරි මෙතනට තව ඇඩ් කරන්න ඕන නම් මේ තමයි ඩිෆෝල්ට් එන ටික. තව ඇඩ් කරන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා මේකක් සිලෙක්ට් කරාම දැන් හිතන්නකෝ new draw table එක කියලා. මේක සිලෙක්ට් කරාම මෙතනින් එනවා draw table එක. ටක් ගාලා ඒතර table එක අදින්න ගන්න පුළුවන්. ඔයාලට ඕන නැති දෙයක් තියෙනවා නම් මේක උඩ ක්ලික් කරාම ඒක නැති වෙනවා. මෙතන සිලෙක්ට් වෙලා තියෙන්නේ දැන්ට මෙතන පේන ටික. හරි. ඒක මුලින්ම කියන්න හේතුව තමයි මේ save කියන එක තමයි මට වැඩියෙන්ම කියන්න ඕනේ. මොකද අපි Word එක ඕපන් කරපු ගමන් මුලින්ම කරන්න ඕනේ කොයි හරි තැනක මේ ડોකියුමන්ට් එක සේව් කරගන්න ඕනේ. මොකද මං කිව්වනේ කලින් මැෂින්ස් නේ වැඩ කරන්නේ. අපි මැෂින් හිර වෙන්න පුළුවන්, ස්ටක් වෙන්න පුළුවන්, එකපාර ඕෆ් වෙන්න පුළුවන්. ඒතර ડોකියුමන්ට් එක කොහේවත් සේව් කරන්නේ නැතුව අපි ටයිප් කරගෙන ගිහිල්ලා තිබුණොත් අන්තිමට අපිට හොයාගන්න බැරි වෙනවා. කොටසින් කොටස අපි ටයිප් කරන ගමන් සේව් කරන්න ඕනේ. එතකොට අපිට මේක ඩිලීට් වුණොත් අපිට මේක හොයාගන්න ලේසි. කොහොමද බලමු අපි සේව් කරන්නේ? access bar එකේ. ඒ කියන්නේ අපි මුලින්ම Word එක ඕපන් කරපු ගමන් ඒවත් සේව් වෙලා නැහැනේ. දැන් මම කියවනේ මෙන්න මෙතන සේව් බටන් එක ක්ලික් කරනකොට මේකේ තියෙන ටික ටයිම් ටු ටයිම් සේව් වෙනවා කියලා. එහෙම සේව් වෙන්නේ මුලින්ම අපි වැඩ පටන් ගන්න කලින් මේ ડોකියුමන්ට් එක කොහේ හරි ලොකේෂන් එකක සේව් කරලා තියෙන්නේ. එහෙම වුණොත් තමයි අපි මේක ටයිම් ටු ටයිම් මේක ප්‍රෙස් කරාම ඒ තැනම ඒ මතම සේව් වෙනවා. එතකොට අපි මුලින්ම ડોකියුමන්ට් එකක් ලොකේෂන් එකක සේව් කරන්න යනකොට මෙතනින් කෙලින්ම සේව් බටන් එක ප්‍රෙස් කරාම අපිට මෙතනින් දෙන්නත් පුළුවන්. ලොකේෂන් එකක් හොයලා අපිට ඒ ලොකේෂන් එක දෙන්නත් පුළුවන්. හරිද? මේ දෙන විදිහ දෙපැත්තෙම එකයි. මම හින්ද ක්‍රම ටික පෙන්නලා දෙන විදිහ කියලා දෙන්නම්. මෙතනින් දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් ෆයිල් කියන ටැබ් එක. මෙන්න මේ ෆයිල් කියන ටැබ් එකට ගිහිල්ලා එතන තියෙනවා save as. මේ save කියන එක පළවෙනි පාර නිසා save කියන එක ප්‍රෙස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් save as කියන එක දෙන්නත් පුළුවන්. මේ දෙකේ වෙනස මම පොඩ්ඩක් කියලා දෙන්නම්. save as. save as කියන්නේ අපිට හිතන්නකො මේ ડોකියුමන්ට් එකම දැන් අපි මොකක් හරි ડોකියුමන්ට් එකක් ගැහුවා කියන්නකො ලියුමක් ගැහුවා කියන්නකො. ඒ ලියුම ඒ විදිහටම සේව් වෙලා තියෙද්දි ඒ ලියුමේ කොහේ හරි පොඩි වෙනසක් කරලා මට තව ડોකියුමන්ට් එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ පරණ ડોකියුමන්ට් එක එහෙම්මම තියෙද්දි මට තව පරණ ડોකියුමන්ට් එකේ පොඩි වෙනස්කම් ටිකක් කරලා අලුතෙන් ડોකියුමන්ට් එකක් ගන්නත් ඕනේ. දෙකම තියෙන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවක ලොකේෂන් එක ආයි අපි දෙනවනම් අන්න ඒ වගේ වෙලාවක තමයි මේ save as එක වැදගත් වෙන්නේ. ඉතින් මුල්ම ડોකියුමන්ට් එක සේව් කරනකොට මේ save එකට යන්නත් පුළුවන්, save as එකට යන්නත් පුළුවන්. save as එකේදී අපිට ලොකේෂන් එක සිලෙක්ට් කරන්න පුළුවන් කොහොම ගත්තත්. save එකේදී අපි පළවෙනි පාර නම් ලොකේෂන් එක සිලෙක්ට් කරන්න එනවා. නැත්නම් අපි ටයිම් ටු ටයිම් කරපු වැඩ ටික සේව් කරනවා. එච්චරයි. දැන් තේරුණානේ save
and save as දෙකේ වෙනස. ඔව්. එතකොට save as එක අපි use කරන්නේ ගොඩක් වෙලාවට save කරලම තියෙන document එකක්. අපිට ආයි වෙන තැනක එතනම හරි වෙන නමකින් අපිට save කරගන්න ඕන නම් අපිට save as දෙන්න පුළුවන්. මම මේ ක්‍රම දෙකම පෙන්නන්නම්. දැන් මෙතන save එක press කරාම මගේ දැනට සේව් කරලා තියෙන ළඟදිම සේව් කරපු මේ තියෙන yesterday ඊයේ මම සේව් කරපු ෆෝල්ඩර්ස් දෙක මෙතන පෙන්නලා තියෙනවා. පරණ ඒවා ටිකක් පෙන්නලා තියෙනවා. අපිට මෙතනින් කෙලින්ම ලොකේෂන් එක සිලෙක්ට් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් browse එකට යන්න පුළුවන්. දැන් මේක මෙහෙම වෙන්නේ මගේ තියෙන්නේ 2019 Word එක හින්දා. මේවා අලුත් version එක සහ පරණ version එකේදී මේ පෙන්නන ආකාරය ටිකක් වෙනස් වෙයි. හැබැයි මොන එකට ගියත් save as එක දුන්නම මෙතන browse කියන එක එන්න ඕන. සමහර ඒවායි මේවා පෙන්වන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් browse කියන එක එනවා. browse කියන එකෙන් කියන්නේ අපි location එක මේ ෆයිල් එක save කරන්න ඕන ෆයිල් එක කොහෙද කියලා හොයලා දෙන්න. browse එක ක්ලික් කරාම ඔන්න ඔය විදිහට තමයි එන්නේ. මේක නම් ඔයාලට ගොඩක් අයට හුරු ඇති. මොකක් හරි ෆයිල් එකක් ඕනම එකක් සේව් කරනකොට මේමනේ එන්නේ නේද? එතකොට දැන් මම කොහෙටද මේක සේව් කරන්න කියලා බලමු. මම ඩෙස්ක්ටොප් එකට දෙන්නම් අපි කට්ටියට පහසු හින්දා හොයාගන්න. එහෙම නැත්නම් ඔයාලට ඕන නම් වෙනම තැනක ෆෝල්ඩර් එකක් හදලා දෙන්නත් පුළුවන්. මම ඩෙස්ක්ටොප් එක දෙනවා. ඩෙස්ක්ටොප් එකේ මම ෆෝල්ඩර් එකක් හදන හැටිත් පෙන්නන්නම්. මේ new folder කියන එකෙන් මට අලුත් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඒ ක්‍රියේට් කරනකොට මම මේකට නම දෙනවා Word document කියලා. Word documents කියලා මම මේ ෆෝල්ඩර් එකට නම දෙනවා. හරි. දැන් මම හදන හැම දෙයක්ම මම සේව් කරන්න යන්නේ මේ ෆෝල්ඩර් එක ඇතුලේ. එහෙනම් මම මේක ඇතුලට යන්න ඕනේ. ඔන්න ඩබල් ක්ලික් කරා. ඔන්න දැන් මගේ ලොකේෂන් එක හරි. දැන් හැදිලා තියෙන ඩෙස්ක්ටොප් කියන එකේ Word documents කියන ෆෝල්ඩර් එක ඇතුලේ තමයි දැන් මම ඉන්නේ. ඒක ඇතුලේ දැනට මොනවාක්වත්ම නැහැ. ඒකයි මේ no items match your search කියලා තියෙන්නේ. දැන් මම මෙතනට මේ ડોකියුමන්ට් එකට නමක් දෙන්න ඕනේ. මම නමක් දෙනවා letter 1 කියලා. එතකොට පේනවනේ මේ save as type. ඒක save වෙන්නේ Word document එකක් විදිහට. ඒ කියන්නේ අපිට ආයි මේ save කරපු තැනින් මේක open කරොත් එහම ආයි Word එකට එනවා අපිට edit කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා තමයි මෙතන Word document type එකකින් දෙන්නේ. හැබැයි හිතන්නකෝ මේ Word document එක අපිට PDF කරන්න ඕනේ. එහෙනම් මෙතන save as type එක select කරන්න ඕනේ අපි PDF කියලා. PDF කියන එක අහලා තියෙනවනේ. PDF එක දැම්මම අපිට ආයේ ඒ PDF එකක් open කරලා edit කරන්න බෑ. හැබැයි print කරන්න ඕන format එකට ඒක හැදිලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් හිතන්න table එකක් තියෙනවා ගානට කියලා print කරන්න ගියාම සමහර වෙලාවට Word document එකකින් print කරනකොට ඒක වෙන page එකකට ගිහිල්ලා වගේ පොඩ්ඩක් එහා මෙහා වෙන්න පුළුවන් තත්වයක් තියෙනවා Word වල. නමුත් අපි මේ Word එක හරි ගානට setting කරලා හදලා PDF වලට convert කරොත් අපිට වෙනස් වෙන්නේ නැහැ print out එකක් ගන්නකොට. ඒක නිසා තමයි මේ PDF එක ගොඩක් වෙලාවට තියෙන්නේ. සහ අපේ document එකෙන් කාටවත් edit කරලා වෙනස් කරන්න බෑ. දැන් හිතන්නකෝ company එක details අපි යවනකොට ගොඩක් වෙලාවට CV එකක් වේවා එහෙම නැත්නම් මොන හරි වැදගත් document එකක් යවනකොට අපි Word document එක කාට හරි යවුවොත් ඕන කෙනෙක්ට ඒක අරගෙන ඒක edit කරලා ආයෙ තව කෙනෙක්ට දෙන්න පුළුවන්. නමුත් අපි මේක PDF වලට හරවලා ඇරියොත් ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එතකොට ඒකම තමයි එයාලට රිෆර් කරන්න වෙන්නේ. අන්න ඒක තමයි වෙනස්කම. එතකොට දැන් මම මේ Word document කියන format එකෙන් තියන්නේ letter 1 කියලා මම save කරනවා. save කියන බටන් එක ක්ලික් කරා. ඔන්න දැන් මේක පේනවා ඇති. මෙන්න මෙතන මුලින් නමක් තිබ්බේ නෑ Word කියන එක විතරයි තිබුණේ. දැන් මම save කරේ letter 1 කියලා. ඒ නම මෙතන වැටිලා තියෙනවා. හරියට save වුණා නම් ඒ නම මෙතන වැටෙනවා. හරි අපි desktop එකට ගිහිල්ලා බලමු. තියෙනවද කියලා. මෙන්න මගේ folder එක හැදිලා තියෙනවා Word documents කියන. ඒක ඇතුලේ තියෙනවා letter 1 කියලා.
දැන් අපේ මේ ડોකියුමන්ට් එක තමයි මේක සේව් කරලා තියෙනවා. මම මේක උඩ ඩබල් ක්ලික් කරොත් ඒක ඕපන් වෙනවා. දැන් මම ඕපන් කරලා තියෙන නිසා තමයි ඒක එහෙම්ම ආවේ. එහෙම නැත්නම් අර ඕපන් කරලා තිබුණ නැති වුණා නම් මේ ડોකියුමන්ට් එක ඒ විදිහටම ඕපන් වෙනවා. දැන් මෙතනින් මම ඉස්සෙල්ලා සේව් එක ප්‍රෙස් කරාම ලොකේෂන් එකක් දෙන්න න්යාවේ නේද? දැන් බලමු මම මේක පොඩ්ඩක් හෙලෝ කියලා ටයිප් කරනවා. දැන් බලමු මේක ප්‍රෙස් කරාම මොකද වෙන්නේ? නිකන් මේ හරිය මොකක් හරි යනවා වගේ නිකන් තේරෙන්නේ නැතිනේ ඒ සේව් වෙන එක පෙන්වන්නේ. මෙතනින් ටක් ගාලා සේව් වෙන එක වේගෙන් යන පොඩි දෙයක් නෙතිබුණා. කොට දැන් letter 1 කියන එකේ ඇතුලේ තියෙන්නේ මොනේ දැන් මම මේක ක්ලෝස් කරලම ගන්නම්කෝ. word එක ක්ලෝස් කරා. letter 1 කියන එක ඕපන් කරන්න ඩබල් ක්ලික් කරා. පේනවනේ. අර hello කියන word එක සේව් වුණා. දැන් මෙතන මේක කලින් ප්‍රෙස් කරනකොට ලොකේෂන් එකක් ආවේ. හේතුව මේක අපි සේව් කරලා තිබ්බේ නැති හින්දා. නමුත් දැන් අපි මේක සේව් බටන් එක ප්‍රෙස් කරොත් ඒක time to time අපි ලියන ටික සේව් වෙනවා. එහෙම නැත්නම් control S. හරි. දැන් මම මේක save as ගිහිල්ලා මම දැන් මේකට දානවා hello world කියලා. දැන් මෙහෙම මේක මම save as වලින් තව ડોකියුමන්ට් එකක් විදියට save කරනවා. එකම තැන save as browse. දැන් browse යන්න නැතුව මගේ එකේ නම් මේ today ડોකියුමන්ට් එක පෙන්නනවා. පේනවනේ ලොකේෂන් එක. මට කෙලින්ම මෙතනින් ඩබල් ක්ලික් කරත් හරි. පේනව නේද? එතකොට මම මේ letter 1 එක වෙනුවට letter 2 කියලා එකක් තව එකක් save කරනවා. මේ letter 1 delete වෙන්නේ නැහැ. letter 1 එහෙම්මම තියෙද්දි letter 2 එකක් හදන්න මේ යන්නේ. letter 2 කියලා දැම්මා save කරා. දැන් පේනවනේ මෙතන දැන් තියෙන්නේ letter 2 letter 1 නෙමෙයි. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන දෙකක් හැදිලා. දැන් තේරෙනව නේද save සහ save as එකේ වෙනස. ওই විදිහට තමයි අපි Word එකේ save කරන්නේ document එක. ඒක අංක 1. හොඳට මතක තියාගන්න අපි document එකක් හදන්න කලින් කරන්න ඕනේ Word එක open කරලා මේක කොහේ හරි තැනක save කරගන්න ඕනේ. ඊට පස්සේ වෙනස් කරන හැම වෙලාවෙම නෙමෙයි. දැන්කො ඡේද දෙකක් එකක් වගේ ගහලා error වෙච්ච ගමන් ටක් ගාලා control S හරි ඔයාලට පහසු විදිහට මේක save කරගන්න. ඒක අපේ ඉස්සරහ වැඩවලට පහසු වෙයි. හරි. Word එක ගැන ඉගෙන ගන්න කැමති, Microsoft ගැන ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙක් ඉන්නවනම් ඔයාලා මේ වීඩියෝ එක share කරන්න, මේ වීඩියෝ එකට like එකක් දාන්න, subscribe කරන්න, කැමති අයත් එක්ක මේක share කරගන්න.